ආයිබෝවන් ආදරණීය දවසක අලුත් උදෑසනක අපි සිකුරාදා පිනවියනෙන් ඔබව මුණ ගැහෙන අලුත් දවසක් උදා වෙලා තියෙන්නේ. අපි මේ ජීවත් වෙන ජීවිතේ මේ පුංචි චාරිකාවේ අපිට ලැබෙන හැම මොහොතක්ම සතුටින් ඉන්න උත්සාහ කරමු. මොකද අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් දේ ඒක. අපිට තව කෙනෙක්ගේ බාධාවක්, තව කෙනෙක්ගේ අර කිසිම අනුදැනුවක් නැතිව අපිට අපේ ජීවිතේ ගත කරන හැම මොහොතක්ම සතුටින් ඉන්න පුළුවන් නම් ඒක අපිටම කරන්න පුළුවන් දෙයක් නිසා අපි උත්සාහ කරමු අපේ දවස පුරාවට මේ ගෙවන හැම මොහොතක්ම සතුටින් ඉන්න. එහෙනම් ඒ සතුටත් එක්කම අපි සූදානම් සිකුරාදා පිනවියන බොහොම ආදරයෙන් ආරම්භ කරන්න. අද අපි සිකුරාදා පිනවියනේ මුලින්ම කතා කරන්න හිතුවේ අපේ කෘෂි කර්මාන්තයත් එක්ක. නේද? අපේ කෘෂි කර්මාන්තය අපේ ඉතිහාසය පුරාවටම ගත්තොත් එහෙම අපි අද වර්තමානයට මේක සම්බන්ධ කරනවා නම් අපිට සිද්ධ වෙන අනිවාර්යම තාක්ෂණයත් එක්ක අලුත් ලෝකෙත් එක්ක මේක ටිකක් අර කාර්යක්ෂම විදිහට අපිට ලෝකෙට ගැළපෙන විදිහට හදාගෙන යන්න. හැබැයි ඒකේ තේරුම අපේ සම්ප්‍රදාය නැති කරලා දාලා අපේ සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම අත්හැරලා දානවා කියන කාරණාව නෙවෙයි. හැබැයි තාක්ෂණයත් එක්ක යනකොට ගොඩක් දේවල් පහසු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසාවෙම අපි අද ආරාධනා කරා සිකුරාදා පිනවියන වැඩසටහනට AHC සමූහ ව්‍යාපාරයේ සභාපති ඒ වගේම ජාත්‍යන්තර කෘෂිකාර්මික පදනමේ සමනිර්මාතෘ සාමතානාපති ආචාර්ය නාලක සිල්වා මහත්මයාට ආයුබෝවන් සුබ උදෑසනක් කියලා පිළිගන්නවා ඔබතුමාව. දැන් නාලක සිල්වා මහත්මයා මම මුලින්ම දැනගන්න කැමති දැන් කෘෂි කර්මාන්තය ගැන කතා කරනකොට AHC සමූහ ව්‍යාපාරයේ විශේෂයෙන් අපිට කතා කරන්න පුළුවන් අපේ රටේ තියෙන ව්‍යාපාරයක් ආයතනයක් හැටියට. AHC සමූහ ව්‍යාපාරය කියන්නේ මොකක්ද මේක කෘෂි කර්මාන්තයට සම්බන්ධ වෙන්නේ? කොහොමද ඒක වෙලා තියෙන්නේ? මේකේ විශේෂත්වය මොකක්ද? ඇත්තටම AHC සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම කෘෂි කර්මාන්තය, ඒ වගේම සංචාරක කර්මාන්තය සහ අපනයනය කියන ශේත්‍ර තුන මූලික කරගෙන ගොඩනැගුණු ආයතන සමූහයක්. එතකොට මේ ආයතන සමූහය ගත්තහම කෘෂි කර්මාන්තයේ තමයි මූලික පදනම වැටිලා තියෙන්නේ. එතකොට කෘෂි කර්මාන්තයේදී අපි මේ වෙනකොට වසර දෙක කාලයක් ලංකාවේ විවිධ පළාත්වල එළවලු, පළතුරු, කුළුබඩු වගේ අපනයන භෝග නිෂ්පාදනය සහ විශේෂයෙන්ම සහල් සහ බීජබේ නිෂ්පාදනය කියන කාර්යයට යොමු වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොට අපනයන කටයුතු රටවල් ගණනාවක සිදු කරමින් ඉන්නවා. හොඳයි. දැන් ඇත්තටම මේ නාලක සිල්වා මහත්මයා මේ කෘෂි කර්මාන්තය නවීන තාක්ෂණයත් එක්ක සම්බන්ධ කර ගැනීම කතා වෙනවා. කියන්නේ ඵලදායීතාව වැඩි කරගන්න අපිට ඒක ප්‍රධාන වශයෙන් බලපාන සාධකයක් බවට පත් වෙලා තියෙනවා. මොකද එදා තිබුණ ශ්‍රමදායකත්වය අද වෙනකොට අපිට යොදා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. යම් කිසි ආකාරයකින් ඒක යම් ගැටලුවක් හැටියට අපිට දකින්න පුළුවන්. ඒකට තියෙන හොඳම විසඳුම වෙන්නේ තාක්ෂණය යොදා ගැනීම. ඒකට කොහොමද මේ තාක්ෂණය යොදාගන්නේ? මොන ආකාරයෙන්ද විශේෂයෙන්ම AHC සමූහ ව්‍යාපාරය කියන මේ ආයතනය ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ? මොන වගේ දේවල්ද ඔබතුමාගේ ආයතනය ක්‍රියාත්මක කරන්නේ? මෙහෙමයි. දැන් තාක්ෂණය කියන කාරණාව ගත්තහම ලෝකේ ආසියාව, ඒ වගේම යුරෝපය, අප්‍රිකාව මේ රටවල් මේ වෙනකොට කෘෂි කර්මාන්තයට තාක්ෂණය ඉතාමත්ම කාර්යක්ෂමතාවය වැඩි කරගන්න උපයෝගී කරගෙන තියෙනවා. ලංකාව තාම අපිට පේන්නේ නැහැ ඒ තාක්ෂණය හරියටම යොදාගෙන තියෙනවද කියලා. විශේෂයෙන්ම ගත්තොත් දැන් අපි අපේ ගොවිතැනට කුඹුරට පොහොරට යොදනකොට අපි තාමත් දකිනවා අර ටැංකිය කරේ තියාගෙන අපේ ගොවි මහතුරු ඒ පොහොරට යොදනවා. හැබැයි ලෝකයේ අනිත් රටවල් මේ වෙනකොට ඩ්‍රෝන් තාක්ෂණය උපයෝගී කරගෙන මේ කටයුත්ත කරනවා. එතකොට ඒකෙදි අපිට කාරණා කිහිපයක් පුළුවන් කරගන්න. එකක් කාලය ඉතුරු කරගන්න එක, ඒ වගේම කාර්යක්ෂමතාවය වැඩි කරගන්න එක, ඒ වගේම අපේ ඵලදායීතාවය වැඩි කරගන්න එක. ඉතින් ඒ නිසා මම මේ වෙනකොට ලංකාවට අවශ්‍ය කරන මේ ඩ්‍රෝන් තාක්ෂණය ලංකාවට ගේන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදලා රුහුණ විශ්වවිද්‍යාලයත් එක්ක මේ වෙනකොට සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා කටයුතු කරගෙන යන අපේ ගොවි ජනතාවට මේ තාක්ෂණය අරගෙන යන්න. හොඳයි. දැන් තාක්ෂණය යොදා ගැනීමත් එක්ක ඕනම කෙනෙකුට එන්න පුළුවන් ඊළඟ පළවෙනි බාධාව තමයි අපිට මේකට තියෙන දැනුම කොහොමද අපේ මේ ක්ෂේත්‍රයත් එක්ක අපේ කෘෂි කර්මාන්තයත් එක්ක සම්බන්ධ වෙන ගොවි මහත්වරුන්ට ලබා දෙන්නේ කියන කාරණාව. අනිත් කාරණාව තමයි මෙහි මිල
මොන වගේ වේවිද අපිට දරන්න පුළුවන් වේවිද කියන ප්‍රශ්නය ඇති වෙනවා අනිවාර්යයෙන්ම. අන්න එතනදී අපිට විසඳුමක් තියෙනවද? අපිට මොකද්ද ඒකට දෙන්න පුළුවන් විසඳුම? ඔව් ඇත්තටම මම කලින් කිව්වේ රුහුණ විශ්වවිද්‍යාලයත් එක්ක කෘෂිකර්ම පීඨයත් එක්ක අපි සාකච්ඡා කළා. අපි ගේන ඩ්‍රෝන් තාක්ෂණය අපි මුලින්ම බලාපොරොත්තු වෙනවා විශ්වවිද්‍යාල පද්ධතියට නොමිලේ ලබා දෙන්න ඒ තාක්ෂණය. ඊට පස්සේ එතනදී අපි ඒ තාක්ෂණය විශ්වවිද්‍යාලය ඇතුළෙන් ඒ තාක්ෂණය කොහොමද භාවිතා කරන්නේ? ඒක ඊට පස්සේ කොහොමද ඒක සකස් කරගන්නේ? ක්‍රියා කරන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරගත්තට පස්සේ ඒ අයගේ ඉන්න අපේ ප්‍රොෆෙෂනල්ස්ලා අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ කෘෂිකර්ම පීඨය තුල විශ්වවිද්‍යාල උපාධිය ආධාරලා එළියට එන ලොකු පිරිසක් ඉන්නවා. ඒකට ඒ අයට හැකියාව තියෙනවා අපේ සමාජය තුළ ඉන්න අයට රැකියා අවස්ථා ලබා දීම සඳහා ඒ අවශ්‍ය පුහුණු පාඨමාලාවක් විදියට ඒක ක්‍රියාත්මක කරලා සර්ටිෆිකේට් එකක් දීලා ඒගොල්ලන්ව මේ සඳහා යොමු කරන්න. එතකොට අපි ආයතනයක් විදිහට ගොවියාගෙන් මේකට මුදල් අය කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ආයතනය තමයි ඩ්‍රෝන් ලංකාවට ගේන්න අවශ්‍ය කරන කටයුතු කරගෙන යන්නේ. ඒක ගොවියට දරන්න පුළුවන් විලක් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් අපිට ගත්තොත් ලක්ෂ 20ක් 30ක් අතර වගේ මිලකට යනවා. රුහුණ විශ්වවිද්‍යාලයේ මේ වෙනකොට එකක් හදලා තියෙනවා. නමුත් තාම ඩ්‍රෝන් එක සම්පූර්ණ නිෂ්පාදනය කරලා නැහැ. තාම තියෙන්නේ ඒගොල්ලෝ ඒකේ රිසර්ච් පර්යේෂණ මට්ටමේ. ඒගොල්ලොත් අපිට සාකච්ඡා කළා ඒ සම්බන්ධව ලක්ෂ 50ක විතර වියදමක් යනවා කියලා ඒක හදන්න. ඉතින් ඒක බලනකොට අපිට තවත් එහෙනම් ලොකු කාලයක් යනවා මේක කරගන්න. ඊට කලින් අපිට පුළුවන් නම් මේ තාක්ෂණය ගෙනල්ලා ඒ අයට ඒ අවශ්‍ය පහසුකම් ටික දීලා ඒ අයගේ උදව් අරගෙන අපිට සමාජයට අපේ ගොවි ජනතාවට මේක දෙන්න මම හිතනවා ඒක තමයි හොඳම ක්‍රමවේදය කියලා. හොඳ අපි තවදුරටත් කතා කරමු මේ පිළිබඳව කෙටි විරාමයක් ලබා ගන්නවා. හොඳ නැවතත් අපි සිකුරාදා පිරිවෙන සමගින් සම්බන්ධ වෙනවා. AHC සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමන් සමගින් තමයි අපි කතා බහ කරමින් සිටියේ ආචාර්ය නාලක සිල්වා මහත්මයා සමගින්. දැන් සභාපතිතුමා දැන් මෙතනදී අපිට ඊළඟට අපිට තාක්ෂණය කියන දේ අපේ අද වෙනකොට අපේ රටේ තාක්ෂණය නැහැනේ. එතකොට එහෙනම් අපි අනිවාර්යෙන් මේක ජාත්‍යන්තරයෙන් ලබා ගන්න ඕන. ජාත්‍යන්තර සහාය ලබාගෙන තමයි අපිට මේක ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙන්නේ. කොහොමද මේ ජාත්‍යන්තර සම්බන්ධතාවය ඇති කරගන්නේ? කොහොමද ජාත්‍යන්තරයත් එක්ක AHC සමූහ ව්‍යාපාරය සම්බන්ධ වෙන්නේ? දැන් අපි මේ වෙනකොට මේ ඩ්‍රෝන් තාක්ෂණය ලංකාවට ගේන්න අවශ්‍ය වැඩපිළිවෙල ඉන්ටර්නැෂනල් චේම්බර් ඔෆ් කොමර්ස්. එතකොට ඉන්දියාවේ WTC කියන ආයතනයත් එක්ක MOU එකක් අවබෝධ ගිවිසුමක් අත්සන් කරලා ඒ කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒත් එක්කම ඉන්දියාවේ ග්ලෝබල් ඉන්ඩියන් බිස්නස් ෆෝරම් ඒකත් එක්ක අපි අවබෝධ ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ වගේම ඒෂියා ඇෆ්‍රිකා චේම්බර් ඔෆ් කොමර්ස් ඒකත් එක්ක අපි අවබෝධ ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. මේ ඔක්කොමත් එක්ක අපි අවබෝධ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ එකක් ලංකාවේ තාක්ෂණය අපි අරන් එනකොට අපිට අවශ්‍ය වෙනවා ඒකට අදාළ නීති පද්ධතියක් ගොඩනගන්න. මොකද තාක්ෂණය ගේනකොට නීතිත් හැදෙන්න වෙනවා. දැන් ඇත්තටම දැන් මේ වෙලාවේ අපිට ප්‍රශ්න තියෙනවානේ අපේ ලංකාව තුල ඩිජිටල් කරණයට අපි යනකොට අපේ නීති රීති පද්ධති නැහැ. මේ වෙනකොට මම ICT law guild එකත් එක්කම සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඒ අදාළ නීති රීති සම්පාදනය කරන්න රජයත් එක්ක සාකච්ඡා කරලා. එතකොට අපි බලාපොරොත්තු වෙන ලංකාවේ ජනගහනය වැඩි වුණාට ඉඩම් ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැනේ. එතකොට අපේ ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කරනවා වගේම අපිට පුළුවන් නම් අප්‍රිකානු රටවල් වල අපිට පුළුවන් ගොඩක් ඉඩම් තියෙනවා එහි අපිට වගා කරන්න පුළුවන්. ඒතර ඒ රටවල වල අපේ තියෙන දේවල් අපිට වගා කරලා අපි යුරෝපයට අපනයනය කරන්න පුළුවන් නම් අපිට ලංකාවට විදේශ විනිමය කියන ක්‍රමවේදයක් බවට පත් කරගන්න පුළුවන් ඒ ක්‍රමවේදය. ඒ නිසා තමයි මම රටවල් ගණනාවක් එක්ක මේ වෙනකොට විශේෂයෙන්ම අපේ ජාත්‍යන්තර කෘෂිකාර්මික පදනම යටතේ ඒ අවබෝධ ගිවිසුම අත්සන් කරලා තියෙන ලෝකෙත් එක්ක මේක ජාලගත කරන්න. හොඳයි. දැන් ඔබතුමා මුලින් සඳහන් කරා මේ නවීන තාක්ෂණ ඩ්‍රෝන් තාක්ෂණ යොදාගෙන සබරගම විශ්වවිද්‍යාලය රුහුණ විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා ඒක ඒහි ඉන්න අර විද්‍යාර්ථීන්ව මේ සඳහා යොමු කරවන්න. එතනදී ඔබතුමා අදහස් කරේ ඒ තුළින් ව්‍යවසායකයන් බිහි කිරීමේ කාරණාවක්ද? අනිවාර්යයෙන්ම. මොකද ඒකට හේතුව දැන් මට මේ වෙනකොට මගේ ආයතනයට කෘෂිකාර්මික කෘෂිකර්ම උපාධිය ආධාරලා ලොකු පිරිසක් එළියට එනවා හැම වසරකම. ඇත්තටම ඒ අයට රැකියා වෙළඳ පොලේ රැකියා තියෙනවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ නිසා ඒ අයට අපිට අවස්ථාවක් දෙන්න පුළුවන් නම්
ඒගොල්ලෝ විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට වැඩපිළිවෙලක් සකස් කරලා ඒ අවශ්‍ය කරන ව්‍යාපෘතිය බාර දෙන්න පුළුවන් මේ ව්‍යාපෘතිය කරගෙන යන්න කියලා. එතකොට අපිට පුළුවන් ඒ අයට ඒ රැකියාව ස්ථිර කරගෙන මේ කටයුතු කරගෙන යන්න සහ ආදායම උත්පාදනය කරන්න. ඒ වගේම සාමාන්‍ය ජනතාවටත් පුළුවන් ව්‍යවසායකෙක් විදිහට ගොඩනැගෙන්න. ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි ක්‍රමානුකූලව තමයි කරගෙන යන්නේ. මේ හැමදේම එකපාරටම කරන්න බෑ. මොකද අපි අපේ රට හැදිලා තියෙන යම් ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා ඒ ක්‍රමවේදය අභාවිතා කරමින් නවීකරණය වෙමින් තමයි අපි මේක ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ඒ වගේම මේ තාක්ෂණයත් එක්ක මේ නවීන දේවල් එක්ක අපේ තාක්ෂණය අපේ කෘෂිකර්මාන්තය මුසු කරලා අපිට වැඩි ඵලදායීතාවයක් ලබා ගන්න, වැඩි අස්වැන්නක් ලබා ගන්න. එතනින් එහාට කියලා ජාත්‍යන්තරික වශයෙන් අපිට අර වෙළඳ ගිවිසුමක් ඇති කරගෙන වෙන රටක ගිහිල්ලා කෙනෙකුට එහි තියෙන යම්කිසි ආයෝජනයක්. අනිවාර්යයෙන්ම කෙනෙක් ඩ්‍රෝන තාක්ෂණය ලංකාවේ යොදා ගන්නවා නම් ඕනම කෙනෙකුට පුළුවන් තමන්ගේ ආයතනයක් ආරම්භ කරලා යම්කිසි එහිදී ආයෝජනයක් කරලා ඒ සඳහා තව කෙනෙක්ව පුහුණු කරලා සහතිකයක් ලබා දීලා ඔහු ලවා අර ගොවි මහතුරුන්ට සේවාව ලබා දෙන්න. මේ කියන සියල්ලම කරන්න අපිට නාලක මහත්මයා කියන්න සම්බන්ධ කරගන්නෙක් මොන විදිහේ ක්‍රමවේදයක්ද තියෙන්නේ ඔවුන්ට ඔබතුමාගේ ආයතනය? ඔව් මගේ ආයතනය සම්බන්ධ කරගන්න පුළුවන් මීගමුව ප්‍රධාන කාර්යාලය තිබෙනවා. ඒ වගේම දිවයින පුරා ශාඛා 10ක් තිබෙනවා මගේ ආයතනයේ. මේ සියලුම තොරතුරු අපේ වෙබ්සයිට් එක ඒ වගේම තිරේ පේන දුරකථන අංකයට පුළුවන් කතා කරන්න. කෘෂිකර්ම උපදේශකතුමාගේ දුරකථන අංකය තමයි මේ තියෙන්නේ. ඒ නිසා එතුමත් එක්ක සම්බන්ධ වෙලා මේ අවශ්‍ය කරන දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම අපේ ශාඛාවලට එහෙම නැත්නම් අපේ ප්‍රධාන කාර්යාලයට ඇවිල්ලා සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි. ඒ වගේම නැවතත් මතක් කරන්නම් මේ තිරේ දැක්කුණු දුරකථන අංකයට ඒ වගේම මේ දැක්කුණ ලිපිනයට ඔබට පුළුවන් ගිහිලා මේ පිළිබඳව අවශ්‍ය කරුණු ලබා ගන්න, අවශ්‍ය දැනුම ලබා ගන්න කොහොමද කියන කාරණාව පිළිබඳව දැනුවත් වෙන්න. අද දවසේදී අපි ස්තුතිවන්ත වෙනවා HC සමව්‍යාපාරී සභාපති ඒ වගේම ජාත්‍යන්තර කෘෂිකාර්මික පදනමේ සමනිර්මාතෘ තානාපති ආචාර්ය නාලක සිල්වා මහත්මයාට මේ සාකච්ඡාව සමගින් අපිත් එක්ක සිකුරාදා පිරිනිවන සමගින් සම්බන්ධ වීම වෙනුවෙන්